ඔන්න ඉතින් අද මම ඔෆිස් අරගෙන යන්න හදපු කෑම එක ඔයාලා වෙනුවෙන් අරගෙන ඉන්න ඕන කියලා හිතුණා. උදේ පාන්දරින් නැගිටලා මගේ ආදරෙත් එක්ක එකතු කරලා හදන මේ කෑම වේල මට නම් හරිම රසයි. මුලින්ම චිකන් කරියක් හදන්නේ. තෙල් ටිකක් ලිපේ තියලා තලාගත් ඉඟුරු සුදු ලුණු සහ හීනියට කපාගත්ත රතු ලුණු මම ඒකට එකතු කළා. මේ ටික තෙල් වල ටෙම්පරාදු වීගෙන එනකොට මස් කඩ දාලා අත ගාපු චිකන් ටිකක් දාගත්තා. ඉතින් මිරිස් ගාලා හොදව වතුර ටිකක් අපිට දාන්න හොඳ නෑනේ. ඒ නිසා මම ඒ ටිකත් මේකට දාගත්තා. දැන් ගොර්ක කෑල්ලක් එකතු කරලා හොඳින් වහලා තැම්බෙන්නට තියන්න ඕනේ. අපි අපේ කෑම වේල හදද්දී ඒ ගැන කැමැත්තෙන් වගේම ඔයා හදන කෑම එකට ඔයාගේ ආදරෙ චුට්ටක් එකතු කරන්න ඕන. එතකොටයි ඔයා හදන කෑම එක ගොඩාක්ම රස වෙන්නේ. මේ අතරතුරේදීම රසට තුඹ ව්‍යංජනිකුත් හදන්නයි යන්නේ. තෙල් ටිකක් ලිපේ තියලා ඒකට ඉඟුරු සුදු ලුණු රම්ප කරපිංචි එකතු කරලා තරමක් බැදී කිලෙනකොට තක්කාලි ටිකකුත් එකතු කළා. ඒ විතරක් නෙවෙයි පොඩියට කපාගත්ත කරවල ටිකකුත් එකතු කළා. දැන් මේ ටික හොඳින් තෙලේ තැම්බෙන්නට දෙන්න ඕනේ. පස්සේ කෑලි වලට කපාගත්ත තුඹ ටික එකතු කරගන්න. මේකට හොඳට උකුට හදාගත්ත උකු පොල් කිරි ටිකකුත් එකතු කරගන්න ඕනේ. උකු පොල් කිරි ටිකක් එකතු වුණාම කෑම එක ගොඩක් රස වෙනවා. දැන් කහ ටිකක්, මිරිස් කුඩු ටිකක්, පැදුමු 3ක් වාල් කුඩු ටිකක්, ලුණු ටිකක් එකට එකතු කරගෙන කවලම් කරලා වහලා තියන්න ඕනේ. ඔන්න ඔය අතරේ චිකන් කරි එකත් හරියාගෙනයි එන්නේ. දැන් නම් ඉතින් පැත්තම සුවඳයි. පේනව නේද මේකේ තියෙන රස පාට? වතුර ගානට හිඳිලා ටිකක් උකුවේගෙන එන මට්ටමට එනකල් ලිපේ තියාගන්න ඕනේ. මේ වෙලාවේ මගේ චූටි පැටව ටික හොඳටම නිදි. උයන ගමන්ම ගිහින් එයාලා නැගිටවන්නත් ඕනේ. හැමදේම කරන අතරේ බලන්නකෝ මගේ තුඹ කරි එකත් හරියාගෙනයි එන්නේ. බලන්න ඒකේ තියෙන රස පාට. අපි කෑමක් හදද්දී කෑම එකේ රස වගේම හදන කෑම එක ලස්සනට පාටට තියාගන්නත් උත්සාහ කරන්න ඕනේ. ඔන්න ඔය අතරේ මගේ කීරිසම වලින් හදපු බත් එකත් හරියාගෙන ඉන්නේ. දැන් නම් හොඳට මෙලි වෙලා. මේ තමයි මම මහත්තයා දෙන්න හදපු අපේ ගොටුකොළ පාත්තිය. සරුවට ගොඩකොළ වෙවිලා. තමන්ගේ අතින් දෙයක් කරලා බලන්නකෝ ඒකේ තියෙන සතුට. අද හිතුණා කෙසෙල් කොලේ වත් එකක් හදන්න. ඉතින් වත්තෙන්ම කෙසෙල් කොලේකුත් කපාගෙන ඒකට කීරිසම්බා බත් එක මේ විදියට බෙදාගත්තා. හදාගත්ත චිකන් එකෙන් ටිකක්, රසට පාට හදපු තුඹ ව්‍යංජනෙන් ටිකක්, කවදත් අපට නැතුවම බැරි පරිප්පු ටිකකුත් හොඳට හිඳලා හදාගත්තා. මේ අතරතුරේ දඩි පිටියට කරවල් ටිකක් කපලා ලීක්ස් ටිකකුත් හදාගත්තා. මොන දේ තිබුණත් පපඩම් කෑල්ලකුත් ඕන නිසා පපඩම් ටිකකුත් බැදලා තියාගත්තා. ඉතින් දැන් බත් එක නම් හරි. මමත් ඉතින් දැන් යන්න ඕනේ. එහෙනම් ඔයාලට සුබ දවසක්. ආදරේ හැමෝටම. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.